හලෝ කොහොමද? ඔන්න ඉතින් අපි ගිය එපිසෝඩ් එක කතා වුණු විදිහටම අද ගෙදර හදනවා. ඉතින් මම මෙතන ගෙදර හදන නිසා පොඩ්ඩක් සුද්ධ කරගත්තා වෙනවනේ. අපි සවලක් හදාගෙන අපේ ගෙදර හදන තැන මාක් කරලා ගෙදර හදන්න පටන් ගමු. ඔන්න මේ විදිහට මම සවලක් හදා ගන්නවා. සවලත් හරි. දැන් තියෙන්නේ මාක් කරගන්න. කිව්ව විදිහටම මම ගේ හදන තැන මාක් කරගෙන රෑ වුණ නිසා නිදාගන්න. එදා රෑ ගත කරලා ඊට පස්සේ උදෙන්ම මම ඉතුරු වෙලා තිබ්බ වැඩ ටික කරන්න පටන් ගත්තා. ගෙදර හදන තැන මාක් කරලා යන නිසා දැන් තියෙන මැද තියෙන ඩර්ට් බ්ලොක් ටික අයින් කරන්න. මම මැද තියෙන ඩර්ට් බ්ලොක් ටික අයින් කරා. මේ චෙස්ටේ තියෙන මට ගෙදර හදන්න ඕන බඩු. පාත තට්ටුව ස්ටෝන් වලින් ගහනවා. උඩ තට්ටුව ලී වලින් ගහනවා. කලින් මම එහෙම කිව්වට මට පස්සේ ඒ දේ කරන්න බැරි වුණා. මොකද මං ගාව ඇති වෙන්න වුඩ් තිබ්බේ නැහැ. ඉතින් මම උඩුනුත් ස්ටෝන් වලින් ගහන්න හිටියේ. හැබැයි මට ලස්සන සුදු පාට බ්ලොක් జాතියක් හම්බුණා. මට ඒකේ නම නම් අමතකයි. කවුරු හරි ඒකේ නම දන්නවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි ඉතින් මම ස්ටෝන් වලින් මගේ පාද තට්ටුව නම් ගහගෙන ඉවරයි. දැන් තියෙන්නේ උඩ තට්ටුව ගහන්න වැඩේ පටන් ගන්න. ඊට කලින් පොඩි මේකක් වගේ එකක් ගහගෙන ඉන්න ප්ලැට්ෆෝම් එකක් වගේ එකක්. ඒ කියන්නේ මං හිතාගෙන ඉන්නේ වුඩ් වලින් මෙතන එක බ්ලොක් එක මේකකින් ඒ කියන්නේ වුඩ් දාලා එක බ්ලොක් එකක් පොඩ්ඩක් ඉස්සරහට අරගෙන මේ උඩ ප්ලැට්ෆෝම් එක පොඩ්ඩක් ලොකු කරගන්න. මෙහෙම වුඩ් දැම්මොත් කැත වෙනවා. හරිද? දැන් මම මේක ගලවලා පැත්තට ප්ලේස් කරලා බලන්න ඕනේ. වුඩ් ටික කොහොම හරි මේකට ඇලිලා වගේ ප්ලේස් කරන්න ඕනේ. එහෙම නෙමෙයි අර පොඩ්ඩක් වැරදුනා. එතන අර බ්ලොක් එක කඩලා ප්ලේස් කරොත් දැන් හරියයි. මට හදාගන්න ඕනේ මෙන්න මේ විදිහට තියෙන විදිහට. හරිද? මේ බ්ලොක් එක කඩලා ඉවර ටික අපි ප්ලේස් කරමු. හරි. මං බ්ලොක් එක බෑ. ඉතින් මම ප්ලැට්ෆෝම් එක නම් ගහගත්තා. දැන් තියෙන්නේ මේ ප්ලැට්ෆෝම් එක අර පොරවක් හදාගෙන මොකක්ද ඒකට කියන්නේ? අර ගහට මොකද්ද ලෙෆ්ට් ක්ලික් කරාම අර ගහේ පොතු ගලවෙන්නේ. කොහොමද දැන් මට මේ වුඩ් වල පොතු ගලව ගන්න ඕනේ. හරිද? පොතු ගලවපුවම ලස්සනයි. ඒකට ස්ටෝන් ඕනේ මං ගාව ස්ටෝන් X එකක් නැහැ. ස්ටෝන් X එක හදාගන්න කබල් ස්ටෝන් ඕනේ. ස්ටෝන් වලින් හදන්න බැරිද කොහෙද? හරිද? හරි. X එක හදාගත්තා. දැන් තියෙන්නේ ඒකේ පොතු ගලවන්න. හරි මම පොතු ටිකත් ගලව ගත්තා. දැන් කොහොම හරි උඩ ප්ලැට්ෆෝම් එක ගහ ගන්න ඕනේ. හරිද? එහෙනම් මම මෙතන පාත ටික පුරවලිමුනේ. ඒකට කබල් ස්ටෝන් දාමු පාත ටිකට. ඒකට මේ ස්ටෝන් ටික කබල් ස්ටෝන් වලට හරවගමු. උඩට ඔක්කොම ප්ලේස් කරලා කඩාගත්තාම ඔක කබල් ස්ටෝන් වෙනවා. හරිද? ඔක්කොම කඩා ගන්න ඕනේ දැන්. ඊට පස්සේ මේ ඔක්කොම පාතට ප්ලේස් කරමු. මට හිතෙන්නේ 13ක් මදි වෙයි. හරිද? මගේ චෙස්ට් එකේ තව කබල් ස්ටෝන් තිබ්බා. ඒවත් තියෙනවා නම් මෙතෙන්ට දාමු. නැත්නම් අපිට මයින් කරන්න යන්න වෙනවා ආයෙසර. කබල් ස්ටෝන් ටික මදි. දැන් ඉතින් චෙස්ට් එකේ තියෙනව ගන්න වෙනවා. මම හිතන්නේ ස්ටැක් එකක් තිබ්බා. හරි. දැන් ඒ ටික අතෙන්ට ප්ලේස් කරගෙන මෙතන ප්ලැට්ෆෝම් එක වැඩි ඉවර කරගමු. ඒකත් හරි. මට උඩ තත්ත්වයට යන්න ලැඩර් ටිකක් ඕනේ මෙතනින්. අපි ලැඩර් ටිකක් හදාගෙන ආවිල්ලා මෙතනින් ප්ලේස් කරලා උඩ තට්ටුවේ වැඩ පටන් ගමු. ක්‍රාෆ්ටින් ටේබල් එකට ගියා. ලැඩර් හදන්න ස්ටික් නේ ඕනේ. මං හිතන්නේ ස්ටික් 8ක්ද කොහෙද ඕනේ? 6කින් බැරිද කොහෙද? හරිද? ස්ටික් කීයක් යයිද? ස්ටික් මට 9 ස්ටික් 5ක් යනවා. 5යි 6ක් විතර යනවා ස්ටික්. තව 3ක් හදාගමු. මොකද අපිට මදි වෙයි කියලා හිතනවා මට අතෙන්ට.
3ක් ඇති වේද? කෝකටත් කවර් එකක් හදාගමුද? මොකද කරන්නේ? හදාගමුනේ. ස්ටික් ටික ගම්කෝ එන්න. ඩබල් ක්ලික් කරනවා එනවනේ. නෑ ස්ටික් ටිකක් හදාගෙන තව ලැඩර් ටිකක් හදාගමු. ඒ ලැඩර් ටික මට ඒ කියන්නේ 3ක් මදි වෙයි. අර අතන මම බ්ලොක් 4ක් යූස් කරගත්තේ. හරිද? 3ක් දැම්මොත් මට 3ක් ඒ කියන්නේ 3කින් යන්න පුළුවන් කොහොමද උඩට. එතකොට අර නිකන් කැතයි වගේ තියෙනවා. හරිද? ඒකයි 4ක්ම ප්ලේස් කරන්න. හරි 4 ප්ලේස් කරගත්තා. දැන් තියෙන උඩ බැටි ටික පටන් ගන්න. මේ ඩර්ට් බ්ලොක් තියෙන තැන් වලින් ඒවා කඩලා ලොක් ප්ලේස් කරගමු. දැන් ඔයගොල්ලෝ බලනවා ඉතින් මම මේ ඇයි හැම කෑල්ලම ස්පීඩ් අප් කරලා ඉන්නේ කියලා. ඉතින් මේක පැය 1යි භාගයක වීඩියෝ එකක්. ඉතින් මට 1යි භාගයක වීඩියෝ එකක් එඩිට් කරන්න දවස් 3ක් 4ක් විතර ඇයි. එතකොට මගේ channel එකේ රේටින් උත් පොඩ්ඩක් බහින්න පුළුවන් කියලා මට හිතෙන හින්දා තමයි මම මේක එඩිට් කරන්නේ නැත්තේ. එඩිට් කරනවා වෙනුවට තමයි ස්පීඩ් අප් කරලා තියෙන්නේ. හරිද? එතකොට විනාඩි 20ක් 27ක් විතර තමයි මේ වීඩියෝ එක දික් වෙන්නේ. මට එතකොට වාසියකුත් තියෙනවා එඩිට් කරන්න ඕනේ. අනිත් වාසිය තමයි මට යන MB ගාන අඩු වෙනවා. හරිද? ඉතින් ඔයගොල්ලෝ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. අර පැය ගාන එඩිට් කරන්න ඉතින් එහෙමම දාන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. හරි මම උඩ මේකේ ප්ලැට්ෆෝම් එකේ කණු ටික නම් ගහගෙන ඉවරයි. කණු හතර පැත්තෙන්. දැන් තියෙන්නේ වටේ බිත්තිය ගහන්න. හරිද? මගේ හංග භාගයත් පොඩ්ඩ අඩු වෙලා පොඩ්ඩ කියන හොඳටම අඩු වෙලා තියෙන්නේ. හංග 3යි තියෙන්නේ. හරිද? කැම ටිකකුත් කාලා එහෙමම චෙස්ට් එක ගාවට ගිහලා අර බ්ලොක් ටික අරගෙන මං කියන බ්ලොක් ටික මට ඒකේ නම අමතකයි. හරිද? ඒ බ්ලොක් ටික අරගෙන වටේට ගහමු බිත්ති වගේ. හරිද? එතන ජනෙල් දාගන්න ඕනේ. ජනෙල් කියන්නේ හැමදේම ජනෙල් දාගන්න යන්නේ නැහැ. ඊළඟ එපිසෝඩ් එකෙන් වගේ තමයි ජනෙල් දාලා මයින් කරන්න යන්නේ. හරිද? දැන් බිත්ති ටික ගහගෙන ඉමු. හරි මම බ්ලොක් ටික නම් ප්ලේස් කරගෙන ඉන්නවා. මට මොකක් හරි අඩුවක් දැනෙනවා. හරිද? මොකක්ද කියලා තාම හොයාගන්න බැරි වෙන්නේ. හරිද? පොඩ්ඩක් පාතට ගිහලා බලන්න ආවේ මම මොකක්ද අඩුව කියලා. අම්මට දිරි. මැද බ්ලොක් එක නෑනේ. අර මැදින් දාන කනුව. ඉන්න මං ඒක දෙපැත්තෙම ටග් ගාලා දාගන්නම්. මෙතන නේද මැද? ආව් මෙතන තමයි මැද. හරිද? මෙන්න මෙතනින් තමයි කනුව දාගන්න ඕනේ කියන්නේ. මෙතන කනුව දාගමු අපි. ටග් ගාලා දෙන කනුව දාගෙන එහා පැත්තේ කනුවක් දාගන්න ඕනේ. හරිද? එතන කනුව හරි. දැන් තියෙන්නේ මේ පැත්තේ කනුව. හරිද? ඔව් මෙතන තමයි මැද. හරිද? දැන් මෙතන බ්ලොක් ටික දාගෙන මෙතන කනුවක් දාගමු අපි. හරිද? හරි එතන කනුවත් මම දාගත්තා. දැන් ඒ වගේ අර පොතු ගලවන්න තියෙන්නේ. පොතු ගලවම මාර ලස්සන තියෙන්නේ. මට හිතෙන්නේ මේ ලස්සන තියෙන කියලා මට හිතෙනවා වෙලාවකට. හරිද? යාළුවෝ කියනවා කැතයි කියලා. හරිද? ඒව නාවුල නැහැ. මේ ඔයගොල්ලෝ මේ ගෙදර ලස්සන එනේ පාතින් කමෙන්ට් එකක් දාන්න. හරිද? ගෙදර හරි දැන් තියෙන්නේ මෙතන ජනල් ටික කපා ගන්න. ජනල් ටිකක් දාන්න ඉඩ හදාගන්න. හරිද? උඩ මේකට තනිකරම ජනල් දාමු. හරිද? ඒ කියන්නේ අර ඇතුළට එළිය එන්න වගේ එහෙම ජනල් දාමු. හරිද? පාත චෙස්ට් ඒරියා එකයි ක්‍රාෆ්ටින් ටේබල් එක අනම්මනම් තියමු. උඩින් ආමර් ටිකයි එහෙම තියමු. හරිද? හරි මම මේ පැත්තේ ජනල් ටික දාගන්නම් දැන්. හරි එතනත් හරි. මෙතනත් හරි. මෙතනක් තියෙනවා. මෙතන දෙකක් අතහැරලා තමයි තුනක් දාලා ඊට පස්සේ මේ පැත්තේ දෙකක් අතහැරෙනවා ඉබේම. ඒකත් හරි. මන් දැන් ස්ලැබ් ටිකක් ගන්න ඕන. ඕක් ස්ලැබ් ටිකක්. අර අතන ප්ලැට්ෆෝම් එක ගහගන්න. හරි ස්ලැබ් උත් හදාගමු. ස්ලැබ් 20ක් විතර 20ක් 48ක් විතර ඕනේ අපිට ස්ලැබ්. හරිද? චැඩල් එකක් හදාගන්න පුළුවන්. මට අමතක කරලා තිබ්බ අලුත් අප්ඩේට් එකේ චැඩල් එකක් හදාගන්න පුළුවන් කියලා. හරිද? අපි අශ්වයකුත් ටේම් කරගමු. හරිද? දැන් මං ගාව තියෙනවා ස්ලැබ් 54ක්. මේ 54න් මෙතන මේක ගහගමු ප්ලැට්ෆෝම් එක.
හරි මම platform එක නම් ගහගෙන ඉවරයි. දැන් තියෙන්නේ වහලේ ගහන්න. හරි. මගේ ඉතින් පාතත් පොඩ්ඩක් ප්ලේස් වුණා. දැන් වහලේ ගහන්න ස්ටෙයා ටිකකුයි ඕක් ලොගුයි තමයි ඕනේ. හරිද? මම ස්ටෙයා ටික ගන්න මෙව්වා. හරිද? ස්ටෝන් ස්ටෙයාර්. ආයේ කබල් ස්ටෝන් ස්ටෙයාර් උත් ගන්නවා. ඒත් එක්කම ඕක් ස්ටෙයාර් උත් ගන්නවා. හරිද? ස්ටෙයාර් මම හදාගෙන ඉඳලා තියෙන්නේ. හරිද? දැන් කවුරුත් කියන්න එපා ක්‍රියේටිව් කියලා ගත්තා කියලා. මට කලින් එපිසෝඩ් එකේ මම රෙකෝඩ් කරා. හරිද? ඔක්කොම බඩු ටික ගන්න එක. මට රෙකෝඩ් කරද්දී ඒ රෙකෝඩින් එක ඕෆ් වෙලා මග කියද්දි. හරිද? ඊට පස්සේ මම අන්තිමේටම රෙකෝඩ් කරලා අනමන ඔක්කොම කරලා බඩු ටික හොයාගෙන ඊට පස්සේ තමයි දන්නේ රෙකෝඩින් එක ඕෆ් වෙලා කියලා. හරිද? බොරු නෙමෙයි ඕන මගේ ති සීල් එකක් තියෙනවා. ප්‍රූෆ් කරන්න ඕන මගේ වර්ල්ඩ් එකේ චීට්ස් තියෙනවද කියලා බලන්නකෝ. මම ඕන කොපි එකකුත් දෙන්න. හරිද? චීට්ස් අනම්මනම් මොකක්වත් උන් කරලා නැහැ. ඒක නෙමෙයි දැන් තියෙන්නේ වහලේ ගහගන්න. හරිද? මම ස්ටේඩිය නම් හදාගත්තා. ඉතින් උඩට ගිහිල්ලා මෙන්න මේ තන ඩර්ට් බ්ලොක් එක ප්ලේස් කරලා උඩට ගිහිල්ලා දැන් තියෙන වහලේ ගහගන්න. හරිද? කොහොමද ප්ලේස් කරන්නේ? ස්ලැබ් තියෙනනේ. අපි ස්ලැබ් එක ප්ලේස් කරලා පාත්‍රය කියලා ප්ලේස් කරමු. හරි දැන් අපි මෙතන ඉඳන් ස්ටෙයා ප්ලේස් කරන්න පටන් ගමු. හරිද? හරි මං ගාව තියෙන ස්ටැක් එකම ඔන්න වැඩේ පටන් ගත්තා. ඉතින් මම ඒ දවස් ටිකේම කරේ ගෙදර හදපු එකයි. නිදාගත්තා. ඊට පස්සේ ආසන ඊළඟ දේ හැදලා ගෙදර හදන එකයි. නිදාගන්න එකයි. ඊට පස්සේ ඊළඟ උදේම හැරලා මම ට්‍රේඩර් කෙනෙක්ට ඇරියා. එහෙම ඇරිලා නෙමෙයි උට ගැහුවා. ඊට පස්සේ කරේ වහලේ හැදුවා. ෆයිනලි මම වහලේ හදලා ඉවර කරා. මම වහලේ හදලා ඉවර කරා. හරිද? දැන් අර මගේ තියෙන වැඩිපුර ප්ලේස්මන් බ්ලොක් ආය උඩට එන්නේ නැහැ මම පාවිච්චි කරේ. ඒව හැමදේම කඩලා අයින් කරන්න ඕන. හරිද? වැඩිපුරම තියෙන ඩර්ට් බ්ලොක්. මං වටේ එක පැත්තක තියෙන ඔක්කොම වගේ කඩලා අයින් කරා දැන්. හරිද? දැන් තියෙන මට ඊළඟ පැත්තේ ඒවා කඩන්න. මේ පැත්තේ ඒවා බලන්න හරි ලස්සන. මැදි ඩර්ට් බ්ලොක් තියෙනවා දැන් ගලවන්න ඕනේ. එහා පැත්තේ තිබ්බ මට මතක හිටිය ඩර්ට් බ්ලොක්. දැන් මේ ඩර්ට් බ්ලොක් ටිකක් ගලවන්න ඕනේ. හරිද? මේ ඩර්ට් බ්ලොක් ටික අයින් කරලා ඊට පස්සේ අර සුදු පාට ස්ටෝන් තියෙන්නේ. ඒව උඩට පැනකම් මං හිතන්නේ මේව කරන්න ප්ලේස් කරන්න. හරිද? අර වැඩිපුර ප්ලේස් වෙලා තියෙන ඔක්කොම වගේ මම දැන් ගලවනවා. හරිද? මෙතන ඩර්ට් බ්ලොක් ටික තියෙනවද ගලවනවද? උඩ තියෙනවනේ. උඩට ප්ලේස් කරගෙන ඉන්න ඒ ටික ගලවලිමු ඈ. මට ඕනේ දැන් එහා පැත්තට කොහොම හරි යන්න. හරිද? මම එහෙම කියලා කට ගන්නවත් එක මට මේ වගේ ගොන් අතල වැඩක් වුණා. මම අනිත් පැත්තට පැන්නා මගේ කියන්නේ සෙන්සිටිව් 70 ගානට තියෙන සෙන්සිටිවිටි. ඉතින් මම ඉන්නේ පයින්වත් එක උඩට හැරෙයි. උඩට හැරුණ එක වැඩි වෙලා අනිත් පැත්තටම හැරිලා වැටුනේ. හරිද? ඔක්කොම වල ටික විසිරලා තියෙන්නේ. දැන් මොකක් හරි අඩුනොත් ඉවරයි. හරිද? ඒව අදලානේ දැන් කොහොම හරි ආයෙත් වහලි මේව කරන්න යන්න ඕනේ. හරිද? ඉන්වෙන්ටරි තිබ්බ විදිහටම හදාගමු. ඊට පස්සේ තමයි වහලේ මේව කරන්න යන්න වෙන්නේ. X එක අනම්මනම් හරි. ඔව් හරි. සවලත් හරි. දැන් තියෙන්නේ උඩ වහලේ හදන්න. හරිද? හදන්න කියන්නේ හදලා ඉවරයි. ඒකේ අර වැඩිපුර තියෙන බ්ලොක් තියෙන්නේ. එහෙම කඩලා දාන්න. මේ වගේ එහෙම තියෙන්නේ. ඒව අයින් කරලා දාන්න ඕන. හරිද? මං හිතන්නේ මේ පැත්තේ හම්බානට තියෙනවා. හරිද? ආයෙසටක් වැටෙන්නේ නැතුව කොහොම හරි මේක දැන් කඩා ගන්න ඕනේ. උඩට ගිහිල්ලා ඒව කඩලා අයින් කරමු. මේ පැත්තේ තියෙන ඒවා ඔක්කොම වගේ කඩලා ඉවරයක් කරලිමු. මේ ඩර්ට් බ්ලොක් ටික ගලවන්න මට මේවා තිබ්බනම් ලේසි. මොකක්ද ඒකේ නම? අර උණබට වලින් හදන්නේ. ඒකේ යටින් ඉඳන් එකපාරේ ගලවන්නේ ඔක්කොම වැටෙනවා. හරිද? ඒවා තිබ්බනම් ලේසි. එහා පැත්තේ ජංගල් බයෝම් එකකුත් තියෙනවා. මට හිතෙන්නේ ඇති බැම්බූ එහෙම. හරිද? දැන් ඉතින් ගිහිල්ලා කියලා වැඩක් නැහැ. වැඩේ ටිකේ අන්තිම ටිකේ ඉන්නේ. එහෙනම් උඩට ගිහිල්ලා උඩ තියෙන එහා පැත්තේ තියෙන ඔක්කොම වගේ අයින් කරලා මේ බ්ලොක් ඔක්කොම ටික ගලවමු. හරිද? ඊට පස්සේ
තමයි. මේ පැත්ත ටිකම අයින් කරා නේ. ඔව් මේ පැත්ත ටික අයින් කරා. මං හිතන්නේ මට ආශ්‍රයක් අර විදිහට මුලට යන්න වෙයි වගේ. මොකද කරන්නේ බැහැලා යනවද? මේ පැත්තේ පොඩි අවුලක් තියෙනවා හරිද? මම මේ පැත්තේ ටික බ්ලොක් ප්ලේස් කරලා නැහැ. මට මොකක් හරි අවුලක් දැනුණා කලින්. ඒකයි බැලුවේ හරිද? එක එක පාට වුණාට අවුලක් නැහැ. මේ පැත්තේ ප්ලේස් කරලා දන්නෙත් නැහැ. මේ පැත්තේ ප්ලේස් කරලා ඔක්කොම හරියට හරිද? දැන් ආශ්‍රයක් ඇඳ උඩට පැනලා ක්‍රාෆ්ටින් ටේබල් උඩට වැටුනේ. වැටුනේ ඩෙඩ් බ්ලොක් ටික අයින් කරන්න. ඒක අයින් කරන්න කලින් එහා පැත්තේ තියෙන ඩෙඩ් බ්ලොක් ටික අයින් කරන්න ඕන හරිද? අපරාධේ ප්ලේස් කරේ. අවුලක් නැහැ කොහොම හරි උඩට යන්න. මේ වැඩිපුර තියෙන ඔක්කොම බ්ලොක් ටික කඩාගෙන යන්න හරිද? මම හිතාගෙන ඉන්නේ මේකට දැන් උඩ වහලේ මොනවත් කරන්නේ නැහනේ. ඒ නිකන්නේ තියෙන්නේ. එක්කෝ ඒකේ බෙඩ්රූම් එකද හදා ගන්නවා. මේකේ ආමර් චෙස්ට් ඒරියා ආමර නම්මනම් තියලා. නැත්තම් මෙතන බෙඩ්රූම් එක කරගෙන මෙතන උඩ තියෙන්නේ. ඒක චෙස්ට් රූම් එකයි ආමර විදි කරගන්නවා. හරිද? ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න උඩ ඔය කියන්නේ මේ දැන් තියෙන platform එකට උඩ කැල්ල බෙඩ්රූම් එකටද ගන්න නැත්තම් චෙස්ට් අනම්මනම් අපේ ස්ටෝරේජ් ඒරියා එකයි ආමර නම්මනම් තියන්නයිද හදන්නේ කියලා. හරිද? මේ මට ඊළඟ එපිනුත් කියන්න මොකද්ද කරන්න? වැටුණා ආශ්‍ර. මේ මට ඔයගොල්ලෝ ඊළඟ එපිනුත් කියන්න. හරිද? ඊළඟ එපි මොකද්ද කරන්න කියලා කමෙන්ට් එකක් දාලා කියන්න. මම හිතානම් ඉන්නේ මයිනින් කරන්න යන්න. හරිද? මයිනින් කරන්න කියලා කොහොම හරි ඩයමන්ඩ් හොයාගන්න. ඔයගොල්ලෝ ඩයමන්ඩ් හොයන වැඩේට නම් කැමති වෙයි. හරිද? අපි ගාව දැන් ස්ට්‍රොංගස්ට් ආමෙක්කුත් නැහැ. හරිද? ඒ හින්දා ඔක්කොම ඩෙඩ් බ්ලොක් ටික වගේ අයින් කරා දැන්. ඔව් වැඩේ කොට දැන් තියෙන්නේ අපේ බඩු ටික ගෙන්න ගන්න නෙමෙයි ගේන්න යන්න. මම නම් හිතන්නේ ඊට කලින් අර වටේ තියෙන අර උඩ ටික වහගෙන හිටියොත් හොඳයි කියලා. හරිද? ලස්සනයි නේ ගෙදර. කොහොමද? ඉතින් දවස් 12ක් විතර ගිහිල්ලා නේ. අපි කොහොම හරි දවස් 2කින් විතර ගිය එපිසෝඩ් එක දවස් 2යි නේ හිටියේ. අපි දවස් 10ක්ම මේ ගෙදර හදනවා. හරිද? ඒවනම් අවුලක්ම නැහැ. කොහොම හරි අපි ගෙදර හදනවනේ. මට ආයෙත් ඩෙඩ් බ්ලොක් ප්ලේස් කරන්න වෙනවා මෙතන උඩ ටික මේවා කරගන්න. දැන් තියෙන්නේ මේ ටික ප්ලේස් කරගන්න. හරිද? ඩයෝරිට් නේ අර බ්ලොක් වල නම මට දැන් මතක් වුණේ. ඊට කලින් ඕක ඩොක් ප්ලේස් කරගෙන මේ විදිහට. හරිද? ඊට පස්සේ ඒවා පොරෙන් මේවා කරගමු. අර පොතු අරගමු. හරිද? ඒක ලස්සනයි. දැක්කද? අනිත් පැත්තත් ඒ විදිහටම කරගමු. රෑ වෙනවනේ. කොහොම නිදාගෙන එමු. හරිද? ඊට පස්සේ අනිත් පැත්තත් ඒ විදිහටම අපි ඕක මේවා එහෙම ප්ලේස් කරලා හදාගමු. හරිද? දැන් නම් පුළුවන් ඉතින් මට නිදා ගන්න. දැන් තව චුට්ටක් ගිහිල්ලා. දැන් පුළුවන්. හරි දැන් අපි ඉන්නේ 13 වෙනි දවසේ. කියන්නේ විනාඩි 20 13 වැඩි කරලා බලන්න. හරිද? 13 වැඩි කරොත් විනාඩි 20 මට හිතෙන විදිහට මම මේ කියන්නේ 0.326යි. එතන 60ක් තියෙනවා. 120ක්. හරිද? ඒ කියන්නේ පැය දෙකක් අපි දැන් මේ ගේම් එක ගහනවා. ඔව් ඒක සාධාරණ. ඉතින් කොහොමද පැය දෙකක් විතර වෙනවා. මොකද්ද අපි මෙව කරන්නේ මුලින්ම පළවෙනි මම මේකේ අර පළවෙනි දවස් දෙක සර්වයිවල් වුණානේ. ඊට පස්සේ ගේ හැදුවා. එතනම හෙන්න දවස් ගාණක්. හරිද? ඒ වෙන්නේ පැය 1යි ගාණක් මට මේක එඩිට් කරන්නත් බෑ මොනවත් කරන්න බෑ. හරිද? පැය 1යි ගාණක් තිස්සේ අපි දැන් මේක හදන්නේ. මට වැරදිලා මෙතන බ්ලොක් ප්ලේස් වුණා වැරදියට. දැන් හරි. ඊට පස්සේ මේ වගේ පොතු ගලවගමු. මට කියන්න අමතක වුණා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මොකද මට ටග් ගාලා කොහොම හරි අපි සබ්ස්ක්‍රයිබ් 100ක ගමු. දැනට මට මතක විදිහට නම් සබ්ස්ක්‍රයිබ් 10ක් දොක දැවිලා තිබ්බේ. හරිද? ඔයගොල්ලන්ට මතක් කරන්නේ පළවෙනි එපිසෝඩ් එක බලන්න බැරුණා නේ. ඒකත් බලලා ඉන්නේ. නැත්තම් මේක තේරෙන්නේ නැති වෙයි ඔයගොල්ලන්ට. මොකද්ද මම කරන්නේ කියලා. මම ඒකේ මගේ මේන් ගෝල් ටික ඔක්කොම වගේ දාලා තියෙන මේ වීඩියෝ එකේ. උඩ පැනලා පුළුවන්. ඒ ටිකත් ප්ලේස් කරගන්න. පාතර බහින්න ගියාම තමයි පොඩි අවුලකට තියෙන්නේ. හරිද? මේ බ්ලොක් වැරදිලා මට ප්ලේස් වුණේ. හරි. උඩ ටික ප්ලේස් කරගන්න පුළුවන්. හරිද? දැන් මෙතන කොහොමද ප්ලේස් කරන්නේ? එකක්
ප්ලේස් කරගන්න පුළුවන් වුණා. හරිද? එතන එකක් මේව වෙලා වගේ තියෙනවා. එතන මොකද කරන්නේ? කණ්ණාඩියකටවත් තියනවද? ප්ලේස් කරන්නත් බෑ වගේ. ඕනේ නෑනේ අපි එතන වහගමු කෝකටත්. හරිද? හරි ඒකත් හරි. දැන් තියෙන අනිත් පැත්ත. ඔය එක බ්ලොක් එකක් මදි. හරි. මෙතන බ්ලොක් එකක් වැඩිපුර වගේ තියෙනවා ඉන්න. මම ප්ලේස් කරලා කඩා ගන්නම් ඒක. මෙතනත් එකක් මගේ අතින් වැඩිපුර ප්ලේස් වුණා. මේ ටික ප්ලේස් කරලා මේක කඩාගමු නැත්නම් ආයෙසර මේ පැත්ත හැරලා මේ පැත්ත හැරෙන්දි වෙලාව අපරාධය අපේ. මේ පැත්තම ප්ලේස් කරගෙනමු. මේ ටික ප්ලේස් කරලා කඩාගමු. දැන් කඩාගමු. හරි ඉඳව චුට්ටයි තියෙන ගේ හදලා ඉවර කරගන්න. මාරම සතුටක් තියෙන්නේ. මොකද පැය ගානක මහන්සියෙන් මේ ඉවර කරගන්නේ කොහොම හරි. තව චුට්ටයි. මම මෙතනින් පාතට වැටුනොත් මැරෙයිද? මේ තව බ්ලොක් දෙකක් තියෙනවා. මට හිතෙන්නේ මැරෙයි කියලා. හරිද? මට හැබැයි පාතට පයින්නත් තමයි හිතෙන්නේ. පයින්නමයි හිතෙන්නේ අනික. හරිද? මොකද කරන්නේ? පයින්නවද නැන්ද? ඕන දෙයක් වෙන්න කියලා පයිමුද? කෑම කාලම පයිමු නේ. හාර්ට් මේ වෙනවනේ. රීජනරේට් වෙනවනේ. මට අදහසක් ආවා මං අර බෙඩ් වාර එහෙම ගහද්දි මේ ටිප් එක පාවිච්චි කරනවා. හරිද? ඩෑඩ් බ්ලොක් එක අතේ තියාගෙන ඉඳලා ඩෑඩ් බ්ලොක් එක කඩලා තව එකක් ප්ලේස් කරනවා. එතකොට අපිට ඩැමේජ් වෙන ගාන අඩු වෙනවා. හරිද? හරි ගේ හදලා ඉවරයි. දැන් තියෙන්නේ ඩෑඩ් බ්ලොක් ටික අයින් කරලා අපේ අර බඩු ටික එහෙම ගේ අසර ගෙන්න ගන්න. හරිද? ගෙන්න ගන්න නම් ක්‍රමයක් නැහැ. ගේන්න තමයි ඕනේ. මේ ඩෑඩ් ටික අයින් කරගත්තා. ඒකත් හරි. ලයිට් අප් කරගත්තා. ඒකත් හරි. දැන් හරි. දැන් තියෙන්නේ පාතර ගිහිල්ලා අපේ බඩු ටික ගෙන්න. හවස් වෙන්න දෙන්නේ නෑනේ. හරි බෙඩ් එක ගත්තා. මුලින්ම බෙඩ් එක ගලාගෙන ඉන්න ඕනේ. ගැලෙව්වත් අපි බැරි වෙලාවත් මැරුණොත් රීස්පෝන් වෙන්නේ ආයෙත් අපි පටන් ගත්ත තැන ඉන්නේ හලු. ඒ හින්දා තමයි මුලින්ම මම බෙඩ් එක අරගෙන ආවා. හරිද? හරි රීස්පෝන් පොයින්ට් සෙට් කරගත්තා. ඔය මට කියන්න අමතකුණා. හරිද? ඔයගොල්ලන්ට මයින්ක්‍රාෆ්ට් එකේ සර්වයිවල් ගයිඩ් සීරීස් එකක් ඕන නම් මට මැසේජ් එකක් දාන්න. ඒ කියන්නේ මැසේජ් එකක් දාන්න කියන්නේ කමෙන්ට් එකක් දාන්න. හරිද? මම පස්සේ මගේ WhatsApp නම්බර් එහෙම දෙන්නම්. සර්වයිවල් ගයිඩ් සීරීස් එකක් ඕන නම් මට මැසේජ් එකක් දාන්න. මේකට කමෙන්ට් එකක් දාන්න. හරිද? මැසේජ් එකක් දාන්නම කියවෙන්නේ. කමෙන්ට් එකක් දාන්න. එහෙම වැඩි ඒ කියන්නේ ගොඩක් කට්ටිය සර්වයිවල් සීරීස් එකක් ගේන්න ඕනේ කියලා කමෙන්ට් දාලා තිබ්බොත් මම සර්වයිවල් සීරීස් එකක් ගේනවා. හරිද? එහෙම ඒ කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් කමෙන්ට් දාලා තිබ්බොත් වැඩක් නැහනේ. ඒ කියන්නේ මගේ මහන්සියනේ අපතේ යන්නේ හලෝ. ඒ හින්දා ඒ කියන්නේ වැරදියට හිතන්න නම් එපා. මම අඩුම 10 දෙනෙක්වත් කමෙන්ට් දාලා තියෙනවා නම් මම සර්වයිවල් සීරීස් එකකුත් ගේනවා. හරිද? ආයෙ හાર્ඩ්කෝර් සීරීස් එක මම ඉස්සරහදී කරන්න ඉන්නේ. anyway හරි අපි මෙතන දැන් crafting table එකේ furnace දෙකයි ප්ලේස් කරගමු. මේ දෙකත් හරි. දැන් chest දෙක මෙතන ප්ලේස් කර ගන්නවද? අතට ස්ටේ එකක් උඩ ඩෝ එකක් ප්ලේස් වෙනවද? මට මතකත් නෑ හරියට. එහෙම ලස්සනයි. හරිද? මට ඩෝ එකක් ප්ලේස් වෙනවද කියලා අමතකයි. crafting මේ තියෙන මෙතන crafting ටේබල් මං අරේ හොයන්නේ නෝ crafting ටේබල් එක. දොරක් හදාගමු. හරිද? ප්ලේස් වෙනවද කියලා බලමු. ප්ලේස් වෙයිද? ප්ලේස් වෙන්නේ නැහැ කියපන්කෝ. මොකද කරන්නේ? පස්සේ ප්ලේස් වුණා. මෙහෙම ඒක කැතයි වගේ හලෝ. මොකද කරන්නේ? අර මේක වැඩ කරන කෙනා අර ඉබේ දොර ඇරෙන විදිහට වැඩ කරනවා නම් දාමු. එහෙම වැඩ කරන්නේ නැත්නම් මං ගලවලා අර අතන පඩිපෙළ වෙනුවට මොකක් හරි ලොග් එකක් දාලා එතන හදනවා. හරිද? ප්ලේස් වෙන්නේ නැහැ ඒක උඩ. වැඩ නැහැ ඇරෙන්න වෙන්නේ. මෙතන ස්ටෙයා එක කඩලා අපි දොර ඇතුලෙන් මගේ ප්ලේස් කරමු. මොකද ඇතුලෙන් මගේ ප්ලේස් කරන්නේ ලස්සනයි. හරිද? ඩෑඩ් බ්ලොක් එකම තියමු. අනික බය වෙන්න දෙයක් නැහැ. පාත ස්ටෝන් වලින් හැදුවත් ඒ කියන්නේ ස්ටෝන් වලින් පාත හැදුවත් හරිය බැරි වෙලාවත් ඔය මල්ටිප්ලේ එහෙම ගහන වෙලාවට කවුරු හරි ඇවිල්ලා ඔයාගේ ගෙදර ගිනි තිබ්බොත් ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. පාත තනිකර ගල් වලින් හැදලා තියෙන්නේ. ගිනි ගන්න නැහැ. හරිද උඩ? මේ මුදුන තමයි පොඩි අවුලකට තියෙන්නේ. anyway chest දෙක ප්ලේස් කරගමු. අර chest එකේ තියෙන බඩු ටික ගෙන්න ගමු දැන්. හරිද? ගෙන්න ගන්නලු. ගේමු. හරිද? මට ගෙන්න ගන්නමයි කියන්නේ. කියවෙන්නේ. හරිද?
ඔක්කොම බඩු ටික අර චෙස්ට් එකට දැම්මා. ඕනම කරන බඩු ටික විතරක් ගන්න. හරිද අපි? චැනල් එකත් හරි කැම ටිකක් දැම්මා. ටෝච් එකක් දාමුනේ. ස්ටෙයා ටික දාන්න ඕනේ. ස්ටෝන් ටික මගේ අතින් මේ වුණා. හරි කඩුව ගත්තා. ඒ ටික හරි. දැන් තියෙන අර චෙස්ට් එකේ තියෙන බඩු ටික ගන්න. දැක්කද බොයි? අතන ඩෙඩ් බ්ලොක් දෙකක් තියෙනවා. මට ඒක හක් කරන්න අමතක වෙලානේ. දැන් අහක් කරමුනේ අපි. ඩෙඩ් බ්ලොක් දෙක. ෂීප් විතර මට ඒක අමතක වුණානේ. අමතක වුණා කියන්නේ මම දැක්කේ නෑ. හරිද? මගේ සබල කොහේ ඇත්තට? අර වැටිද්දි මගේ අතින් මේව වෙලා මිසින් වෙලාද කොහෙද ඒක? anyway. හරි මේ ඩෙඩ් බ්ලොක් දෙකත් අයින් කරගත්තා. දැන් මේව කඩාගෙන ඉතින් පාතර යන්න ඕනේ. ඒකත් හරි. එතන දෙක කඩාගත්තා. දැන් තියෙන්නේ චෙස්ට් වල තියෙන එක එක බඩු ටික අපේ ගෙදෙට්ට ගෙන්න ගන්න. මම ඊට කලින් මෙතන පොඩ්ඩක් ෆීල් කරගෙන ඉන්නවා. අපි මොකද මෙතන ෆාම් එකක් දාන්න යන්නේ. මං හිතන් ඉන්නේ මේ හැරි ලොකු ෆාම් එකක් දාන්න. ඊට පස්සේ විලේජ් ආමරේම හදාගත්තට පස්සේ විලේජ් එකක් හොයාගන්න ඕනේ. විලේජ් එකෙන් විලේජර්ස්ලව ගෙනල්ලා ඒගොල්ලොන්ට ගෙදරක් හදලා එහෙම වැඩ පටන් ගන්න ඕන. හරිද? කරන්න අපු වැඩේ අමතක වුණානේ. කොහොමද ගෙදර රසණේ? කොහොමද ගෙම්මේ? මට කරන්න අපු වැඩේ අමතක වුණා. හරිද? කමන්නේ අපි ඊළඟ එපිසෝඩ් එකේ බඩු ටික උඩට අදිමු. හරිද? හරි ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක දැන් ඉවර වෙන්න යන්නේ. ගෙදර මාර ලස්සනයිනේ. කොහොමද ගැම්ම ගෙදර? දැන් වීඩියෝ එක ඉවරයි.